ටීචර් මේ හෙට තමයි මගේ ජීවිතේ මම ආසම වැඩි සතුටු වෙන දවස. මම ඉතින් දාලා තියෙනකොට මම ඇයි පුතේ එහෙම කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ කිව්වා අනේ පුතේ මේ ශිෂ්‍ය නායක බැච් බලන්න වෙන මම හරිම ආස දවස මම මේ බලාගෙන ඉන්නේ හෙට දවස වෙනවා. ඉතින් මට ඒ වෙලාවේ හිතුණා මේ දරුවෝ කොයි තරම්නම් මේකට කැමැත්තෙන් ඉන්නවද කියලා. ඇත්තට ඒ වෙලාවේ මට ඇඬුණත් එක්ක මොකද මමත් චූටි කාලේ බලන් හිටියා ඒ වගේ දවසක් එකක්. ඉතින් මේ දරුවෝ අද මේ විදිහට මේ ශිෂ්‍ය නායකයෝ වෙලා බැච් බලන්න එක මම හිතන්නේ ගුරුවරු වෙදිකනේ අපිට ඒ වගේ රටේ අපිට සතුටු වෙන්න පුළුවන් දවසක්. මොකද පාසලේ පිළිවෙන්නේ හොඳ නායකයෝ. ඉතින් මේ නායකයෝ මෙතන මොකද වැඩ කරොත් රටේ අනාගතය අපිට ඒගොල්ලෝ හොඳින් මේ රට ගෙනියයි කියන බලාපොරොත්තුව අපිට වැඩිහිටියෝ විදිහට අපේ ඉතිහාසය ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ශිෂ්‍ය නායකයෙක් තෝරගන්නේ කොහොමද ඒ ක්‍රියාවලිය කියන එක වැඩිහිටියන්ට කලින් ප්‍රසන්ටේෂන් එකේ අපේ ශිෂ්‍ය නායක ඉන්න මේ මණ්ඩලය හරිම ලස්සනට පැහැදිලි කරා. ඉතින් මේ පැහැදිලි කිරීම කරනකොට මට චුට්ටක් හිතුණා මගේ දරුවන්ට මම පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා. මොකද අර ලොකු කරුණ අපේ වැඩිහිටියන් තේරුණාට මගේ දරුවන්ට ඒක තේරුණාද දන්නේ නැහැ. මොකද මෙතන ඉන්න දරුවෝ මේ නොතේරුණු අනිත් දරුවෝ හරි ආසයි නායකයෙක් වෙන්න. දරුවන්ට මම එහෙනවද? මම එහෙනවද අලප්පියක් ගන්න. එහෙනම් ඔන්න දරුවෝ යහ ගන්න. දැන් ඔයගොල්ලෝ පැහැදිලි ඔයගොල්ලන්ගේ දෙමාපියෝ අපි හැමෝටම තේරෙනවා නායකයෙක් වෙන්නේ කොහොමද කියලා. අපි දැන් මම ඔයාලට චුට්ටක් කියනවා නායකයෙක් වෙන්නේ කොහොමද කියලා. ආසයිද දැනගන්න? එහෙනම් මොන හොඳට අහගන්න. මම ළඟට අහන්න. පුතේ නායකයෙක් වෙන්න පිටාව ගොඩා ඒකෝ තියෙනවා. මම මෙහෙම කියන්නම්කෝ. අපිට ළමොතට කතා කරන්න ඒකම හැමදේම හොඳට කරන්න පුළුවන් වෙනවා. හිමන්න තමයි අපි නායකයෝ කියන්නේ. ඉතින් ඔයාලා කැමතිනේ එහෙම කෙනෙක් වෙන්න නේද? දැන් මම දන්නවා මන්ත්‍රීතුමියක් විදිහට අපි මේ දරුවෝ මේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ මේ ඉන්ටර්විව් එකට යවනකොට ඇත්තටම මේගොල්ලෝ දාන්නේ නැහැ සම්මුඛ පරීක්ෂණය කියන්නේ මොකක්ද? එතන ගිහිලා කොහොමද මොකද දෙන්න ඕනේ කියන එක දන්නේ නැහැ. නමුත් අපි මේ පන්තියේ ඉදිරිපත් වන සියලුම ළමයි සහ අනිත් ඔක්කොම ළමයි එකතු කරගෙන ඒ දරුවන්ට එතෙන්ට ගිහිලා මුහුණ දෙන්න ඕනේ කොහොමද? යන්නේ කොහොමද? ඒ වගේම good morning කියන්නේ සුබදෑසනක් කියන්නේ කොහොමද? ඒ වගේම ගිහිල්ලා ඉඳ ගන්න ඒ සියලු දේම අපි පුහුණු කරනවා. පුහුණු කරලා තමයි අපේ සම්මුඛ පරීක්ෂණයට පවා මේ දරුවෝ යොමු කරන්නේ. ඒ වගේම මේ දරුවෝගේ දැන් කවුරු හරි කියනවා හිතනවා ඇති දරුවන්ගේ අධ්‍යාපනය විතරක් ඇති. නමුත් නැහැ. දරුවන්ගේ නායකයෙක් වෙන්න නම් අපි ඉගෙන ගන්න දේවල් විතරක් නෙමෙයි පොතේ පතේ දරුවෝ විතරක් නෙමෙයි අපි ගාව හොඳ මම හිතන්නේ සමබරතාව අවශ්‍යයි කියන්නේ හැමදේම තියෙනවා. අපිට හොඳට සිහිය කියන්න පුළුවන් නටන්න, ක්‍රීඩා කරන්න හැම දෙයක්ම පුළුවන් ගන්න එකක් තමයි අපි නායකයෙක් විදිහට අපි පිළිගන්නේ. ඉතින් ඇත්තටම සතුටුයි මේ දී වෙලා ඉන්න දරුවන්ට සමහර දරුවන්ට හැමදේම පුළුවන්. මට හිතා ගන්න බැහැ. ගණන් පොත මේ පරිදානකොට මගේ ආපු දරුවට මම හිතන්නේ මට හරි සතුටුයි ඒ දරුවගේ දක්ෂතාවයට එක්කම මේක ගොඩාක් දක්ෂතාවයට දරුවෝ මේ නායකයෙක් විදිහට අද තේරුණා. ඉතින් මම හිතන්නේ ඒ වගේම තමයි මේ දරුවෝගේ කැපවීම. ඒ ඇප්ලිකේෂන් එක දුන්න දවසේ එක තේරියත් එයාලා මේ පරිවර්තන කාලේ ගත කරන කාලය ඇතුලේ ලොකු කැපකිරීමක් කරනවා. මම හිතන්නේ ඒක සමහර දරුවෝ වෙනස් වෙනා මේ නායකකමක් හම්බුනාට පස්සේ. ඉතින් දැන් මගේ දරුවන්ට තේරුණාද නම් කිව්වේ නායකයෙක් වෙන්නේ කොහොමද කියන එක. එහෙනම් දැන් ඔන්න ඔයාලට මේගොල්ලන්ට නායකයෙක් වුණාට පස්සේ ආයෙ අපි නායකයෝ තෝරනවානේ. එතකොට ඔන්න ඔයාලට පුළුවන් ආයෙ නායකකමක් ගන්න. එහෙනම් දැන් ඔන්න අද ඉඳන් ඒකට වැඩ කරන්න ඕනේ. මම හිතනවා මගේ දරුවන්ට තේරෙන්නේ නැති නායකයෙක් වෙන්නේ කොහොමද ඒවට කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක ගැන. ඉතින් මම හිතනවා මගේ දෙමාපියන්ට පැහැදිලි අපි කොච්චර පරිශ්‍රමයක් දරුවන්ට ඒ වගේම ඇත්තටම කියනවා නම් මේ දරුවන්ට දුන්න ලකුණ පවා හරිම විශේෂතාවයකින් ළමා දුන්නේ. ඕනම කෙනෙක් ඇවිල්ලා ගන්න පුළුවන් කොහොමද ලකුණු දුන්නේ මොන මොන නිර්ණයකද කියලා. මොකද ඒ හැම දෙයක්ම අපි හරිම පිළිසිදුව සමහර වෙලාවට පන්තිකාර ගුරුවරු කියන මොකක්ද? විශේෂයෙන්ම මට ඉන්නේ විතරක් නෙමෙයි. අපි දන්නේ නායක
නායකයෙක් විතරක් නෙමෙයි අනාගතයට ගොඩක් බලපෑම. ඉතින් මම හිතනවා හොඳ කරුණු හොඳ නායකයෙක් අපි කාටවත් පාසලෙන් දී කරන්න පුළුවන් කියලා. ඉතින් මේ සඳහා සහභාගී සියලුම දෙනාට නායක මණ්ඩලයේ ප්‍රේමාචාර්යතුමන්ට ගොඩක් ස්තුතියි. ඉතින් මම මගේ අනිත් අරුවන්ට මේ ඉන්නවා තරුණයි මොකද කොහොමද නායකයෙක් වෙන්නේ? නායකයෙක් වෙලා තමයි පාසල විතරක් නෙමෙයි ලෝකෙට කටකාරී පුරවැසියෙක් වෙන්න. ඒ වගේම අද මේ නායකකම් ගන්න මේ නායකකම් ගන්න මගේ දරුවන්ට මම හදවතින් සතුටුනවා. වගේ උදව් ඉතින් මේ දරුවන්ට සුබ